ඔයාලටත් මේව දෙයක් වුණොත් ඔයාලා මොකද කරන්නේ? අපි ගිහිල්ලා බලමු. අපි බලමු අනපේක්ෂිත අවස්ථාවේදී කවුරු හරි ඇවිල්ලා ටී-ෂර්ට් එකෙන් ඇල්ලුවොත් බේරෙන්නේ කොහොමද කියලා. මේ විදිහට ටී-ෂර්ට් එකෙන් ඇල්ලුවොත් මෙයා අල්ලන් ඉන්න පැත්තෙම අපේ අතින් අපි එයාගේ අත අල්ල ගන්නවා. මොකද එන වේට් එක නවත්තන්න. නවත්තලා අපේ අත මෙයාගේ අතට අනිත් පැත්තෙන් දානවා. අපි ආයි පාරක් යන්. ටී-ෂර්ට් එකෙන් ඇල්ලුවොත් මුලින්ම අපි එන වේට් එක නවත්තන්න අපේ අතින් අල්ලගත්තා. අනිත් අත මෙයාගේ අතට එහා පැත්තෙන් දාලා මෙයාගේ අත නැවෙන තැනට මේ අපේ අතින් පල්ලෙහාට ඇද්දොත් මෙයා අපේ ඇඟ පැත්තට එනවා. හරි? තව පාරක් යන්. ටී-ෂර්ට් එකෙන් ඇල්ලුවා. අපේ අතින් අල්ලගත්ත එන වේට් එක නැවැත්තුවා. අපේ අත අනිත් පැත්තට දාගත්තා. මෙයා අත නැවෙන තැන පල්ලෙහාට අදින ගමන් අපි පිටිපස්සට කරකවනවා. ඒතර මෙයා එනවා අපේ ඉස්සරහට. එනවත් එක්ක මෙයාගේ බෙල්ලට අපේ අත දාලා ලොක් කරගන්න පුළුවන්. මේක තමයි ට්‍රික්ස් එක. තව එකපාරක් කරලා බලමු. ටී-ෂර්ට් එකෙන් ඇල්ලුවා. අපි එන වේට් එක නවත්තන්න අපේ අතින් අල්ලගත්තා. අපේ අත එහා පැත්තට දාලා මෙයාගේ නැවෙන තැන ප්‍රෙස් කරන ගමන් මෙයාව පිටිපස්සට අරගෙන මෙයාගේ බෙල්ල ලොක් කරගන්නවා. අනිවාර්යයෙන්ම මේ ස්ටෙප් එක පුළුවන් තරම් ස්පීඩ් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි බලමු ඒකෙම තව ට්‍රික්ස් එකක් කොහොමද කරන්න කියලා. මේකෙදි ටී-ෂර්ට් එකෙන් ඇල්ලුවොත් මෙයා අල්ලන් ඉන්නවට ප්‍රතිවිරුද්ධ අතින් මෙයාගේ අත නැවෙන තැනට හයියෙන් ඇටැක් කරනවා. එතකොට මෙයාගේ අත නැවිලා මෙයා අපි ළඟට එනවා. අපි තව පාරක් යන්න. මෙයාගේ අත නැවෙන තැනට හයියෙන් ඇටැක් කරනවා. අපිට ඕන නම් මෙයාගේ මූණට උනත් ඇටැක් කරන්න පුළුවන්. හැබැයි අපි ට්‍රික්ස් එකට යන්න. හයියෙන් අත නැවෙන තැනට ඇටැක් කරලා අපේ අත මෙයාගේ ඇඟ ඇතුලෙන් ගන්න. අරගෙන මෙයාගේ ටී-ෂර්ට් එකෙන් හොඳට අල්ලගන්න. අපි ආයෙ පාරක් යන්. මෙයා ටී-ෂර්ට් එකෙන් ඇල්ලුවොත් මෙයාගේ නැවෙන තැනට ඇටැක් කරලා අත අරගෙන මෙයාගේ ටී-ෂර්ට් එකෙන් අල්ලලා මෙයාගේ කකුලට අපි හයියෙන් ඇටැක් කරලා මේ මිනිස්සයව බීමට දාගන්න. ඉතින් මේක තමයි ට්‍රික්ස් එක. මේකත් පුළුවන් තරම් ස්පීඩ් වෙන්න ඕනේ. අපි බලමු මේක ස්පීඩ් කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපිත් එක්ක ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි SLIneHut1 කියන page එකට ගිහලා message එකක් දාන්න. නැත්නම් Instagram එකේ තියෙනවා malitrakshan@7 ඒකට ගිහිල්ලා message එකක් දාන්න. ඒ විදිහට තමයි අපි contact කරගන්න වෙන්නේ. එහෙනම් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අදට අපි දෙන්න ගිහිල්ලා එන්න. එහෙනම් අපේ channel එකට like කරන්න, comment කරන්න. subscribe කරන්න නැත්නම් subscribe කරන්න.